මගේ අම්මා මාව දාලා රට යනකොට මට අවුරුදු 2යි මං අම්මගේ ආදරේ නැතුව හැදුනේ. ඊට පස්සේ මට ආදරේ කරන්න කෙනෙක් හිටියේ නෑ. මුළු ජීවිත කාලෙම මං අනිත් අයගේ තාඩන පීඩන වලට රක් වුණා. මට තිබුණේ අඳුරු ළමාවියක් තමයි. මගේ ගේ වටේ හිටපු හැම පිරිමියෙක්ම හැම වයසකම පිරිමියෙක් මාව පාවිච්චි කරා. කොහොම හරි මම ලොකු ළමයෙක් වෙච්ච දවසේ මම්ම පොල් ගෙඩියක් රෙලි ගහගෙන මම්ම කිරිබතක් උයාගෙන තමයි මං තනියෙන් කෑවේ කියනකොට එයා ටිකි ගහලා ඇඬුණා. මට ඇත්තටම හරියට දුක හිතුන නිසා උදේ පාන්දර වුණත් මගේ මහන්සිය අමතක කළා. මං ඒ කතාව ඇහැව්වා. හේතුව මම හැමදාම කියනවා අසීරු අවස්ථාවේ යාගේ දුක අහන්න කෙනෙක් හිටියේ නැත්තම් සමහරට යාගේ තීරණය මරණය වෙන්න පුළුවන්. නැගිටින්නෙත් පිරිත් අහලා නිදියන්නෙත් පිරිත් අහලා. එහෙම වෙන රටක මෙහෙම වෙන්නේ කොහමද? අවුරුදු 16 17 වෙනකොට අතරමඟදී මුණ ගැහෙන මේ ඔය දළු අරගෙන යන ට්‍රැක්ටරයක යන පිරිමි ළමයෙක් එක්ක යා විවාහ වෙනවා. ඒ විවාහයෙන් මෙයාට දරුවෝ දෙන්නේ 3 දෙනෙක් ලැබෙනකොට අගහිඟකම් දොරෙන් ඇතුළට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයාට මේක දරා ගන්න බෑ. මෙයාට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. සැමියා බීමට ඇබ්බැහි වෙනවා. සැමියාට අවුරුදු 20ක්වත් නැති කෙනෙක් ඒ වෙනකොට ඊට පස්සේ මෙයා අවුරුදු 22 දී 23 දී එයාට හම්බෙන දරුවා දාලා රට යනවා. ඊට පස්සේ මෙයා පිටරට ගියාම විෂාදය කියන රෝග තත්ත්වෙන් පීඩා විඳිනවා. එයා කියන්නේ දැන් ඉතින් මං ජීවත් වුණා ඇති. හැබැයි මම මේක කියලා මැරෙන්න ඕනේ. ඒකයි මම මේක කියන්නේ. මට වෙච්ච දේ තව කෙනෙකුට වෙන්න දෙන්න බෑ කියලා.